බිරියානි බත් එකක් හදන්න යන්නේ. මේකට දාලා තියෙන සුදු ලුණු, කරුපිංචා, ඕමිරිස්, ලුණු, ටිකක් වැඩිපුර දාගන්න. කරාබ් මෙති, මේක සෙට්ටක් බැදෙන්න අරින්න ඕනේ. මේකට තව ඉඟුරු කෑල්ලකුත් අල්ලලා දාගන්න. බිරියානි එකට චිකන් එක මැරිනේට් කරලා තියෙන්නේ. මේකට දාලා තියෙන යෝගට්, කහ, 3-5 මිරිස් කුඩු, ලුණු. එතකොට අපි බිරියානි බත් එකට ගන්න බාස්මති හාල් කලින් හොදලා පැය භාගයක් විනාඩි 45ක් වගේ පෙඟෙන්න තියන්න ඕනේ. මේකට සුප් කැටයකට දාගන්න. ඊට පස්සේ 3-5 ಜಾති වලින් ටික දාගන්න. මොකද චිකන් එක මැරිනේට් කරන්න දාලා තියෙන හින්දා. අපි කලින් චිකන් එක මැරිනේට් කරන්න 3-5 ಜಾති දාලා තියෙන හින්දා මේකට ගොඩක් දාන්න ඕනේ. දැන් අපි මැරිනේට් කරපු චිකන් එක මේකට දාගන්නවා. ඊට පස්සේ මේක අඩු ගින්දරේ තැම්බෙන්න අරින්න. ඊට පස්සේ බත් එක අපි බාගෙට තඹ ගන්නවා. වතුර එක අල්ලිපේතියට ඒකට ලුණු දාලා පොල් තෙල් ටිකක් දාලා උතුරනකොට අර හාල් එක පෙරලා අරන් මේකට දාන්න ඕන. දාලා ඉවරලා බාගෙට තැම්බෙනකොට බත් එක පෙරන්න ඕනේ. තක්කාලි දාගන්න. මං හදන බිරියානි එකට කැරට් දානවා, අල දානවා. කැරට් ලොකු කෑලි කපා ගන්න, අලත් ලොකු කෑලි කපා ගන්න. තව මේ බත් එකට මම බාගෙට තඹගත්ත මුං ඇටක් දාගන්නවා. එතකොට බත් එක තවත් රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. දැන් බාගෙට තඹපු මුං ඇට ටිකත් අපි දාගන්නවා මේකට. දැන් චිකන් එක තැම්බිලා තියෙන්නේ අපි ලික් ඔෆ් කරනවා. අලුත් බිරියානි එකක්. මේක මගේ විදියේ මම හදන බිරියානි එකක්. මගේ රෙසිපි එක. බත් එක හාල් එක අපි තැම්බෙන්න දාලා ලිපේ තියලා තියෙන්නේ. මෙන්න මේ ගානට බත් එක තැම්බෙනකොට අපි මේක වතුර එක පෙරා ගන්න ඕනේ. මොකද අපි තව ටික වෙලාවක් බත් එක මේ අඩු ගින්දරේ ලිපේ තියලා තියෙන හින්දා බාගෙට තඹ ගන්න ඕන බත් එක.
මෙන්න මේ සයිස් එකට එන්න. ඊට පස්සේ අපි චිකන් එක අයින් කරගෙන ඒක යටටම අපි බත් ටිකක් දා ගන්නවා. මොකද අඩිය අල්ලන්න ඇල්ලුවොත් එහෙම මේ චිකන් එක කන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපි යටට මේ බත් අට්ටුවක් දාගන්න යන්නේ. අපි මේ බත් එකට උඩින් දාගන්න ලුණු ටිකකුත් බැද ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බත් අට්ටුවක් දාගන්න. ඊට පස්සේ ඒක උඩින් අපි හදාගත්ත චිකන් එක දාගන්නවා. අපි චිකන් ටික විතරක් තෝරලා අරගෙන මේ ඉතුරු වෙන මේ සෝස් එක තියාගන්න. තව බත් අට්ටුවක් තියෙනවා. ඒ බත් ටික දාලා ඒක උඩින් දාගන්න. මෙන්න මේ විදිහට චිකන් ටික අතර ගන්න. ඊට පස්සේ අපි මේ ලුණු ටික බැදුනට පස්සේ බැදපු ලුණු ටිකත් මේක උඩින් ඉහා ගන්නවා. මෙන්න මේ ගානට ලුණු කර වෙන්න බැද ගන්න ඕනේ. එතකොට තමයි බත් එක දැම්මම රස. මේක අපි දැන් බත් එක උඩින් දා ගන්න යන්නේ. චිකන් එක උඩින් දාමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඉතුරු බත් එක මේ උඩින් දාලා ඒ උඩින් දානවා මේ ලුණු බැදපු ඉතුරු ටික. ඊට පස්සේ අපි චිකන් එකේ ඉතුරු සෝස් ටික මේ උඩින් හැම දා ගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් ෆුඩ් කලරින් පොඩ්ඩක් මේ ටිකක් දාගන්න. රතු පාට හරි කොළ පාට හරි බත් එක උඩින් ටිකක් දාගන්න. මම නම් දාන්නේ මේ රටින් ගෙනාපු මේ කලරින් එකක්. ඊට පස්සේ අපි බැදපු ලුණු ටිකත් උඩින් දාගන්න. දැන් අපි මේක ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට කවර් කරලා පියනෙන් වහලා අඩු ගින්දරේ විනාඩි 30ක් හෝ විනාඩි 45ක් මෙතන මේකේ උඩින් දුම එනකම් අඩු ගින්දරේ වහලා තියන්න ඕනේ. බිරියානි බත් එකට අපි සෝස් එකක් හදනවා. ඒකට තක්කාලි, සුදු ලුණු පොඩි ගෙඩියකුයි, අවු මිරිසුයි, ලුණු විතරමයි දාන්නේ. බ්ලෙන්ඩර් එකට දාලා, ග්‍රයින්ඩර් එකට දාලා හොඳට මේ සෝස් එකක් වගේ බ්ලෙන්ඩ් කරගන්න.
මෙන්න මේ ගානට බ්ලෙන්ඩ් කරගන්න. මේ තමයි බිරියානි බත් එක්ක කන්න තියෙන සෝස් එක. මේකත් හදන්නේ බිරියානි බත් එකත් එක්ක කන්න. ලුණුයි. මේකට අපි දා ගන්නවා මුදෝපු කීරි. ඊට පස්සේ දා ගන්නවා ගම්මිරිස් කුඩු ටික. මේකත් හරිම රසයි බිරියානි බත් එකත් එක්ක. කාලා බලන්න. හදලා කාලා බලන්න. මේකට ලුණු චුට්ටකුත් දාගන්න. ඒ දාගන්න ඕන කෑම කන වෙලාවට. මොකද මේකේ වතුර ගතිය වැඩි වෙනවා ලුණු දැම්මහම.